විද්‍යාඥයින් පිරිසක් විසින් පෘථුවියට සමාන වන අලුත්ම ග්‍රහලෝකයක් සොයාගෙන තිබෙනවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න යන්නේ ඒ අරුම පුදුම ග්‍රහලෝකය ගැන. එම ග්‍රහලෝකය පෘථුවියේ සිට ආලෝක වර්ෂ 40ක් දුරින් පිහිටා ඇති බව පැවසෙනවා. වාසයට සුදුසු ලෝක සෙවීමේදී මෙම ග්‍රහලෝකය කැපී පෙනෙන සොයා ගැනීමක් ලෙස සැලකෙනවා. එය පෘථුවියට වඩා තරමක් කුඩා වන අතර පෘථුවියට වඩා තරමක් උණුසුම් බව අනුමාන කෙරෙනවා. අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත බොහෝ ග්‍රහලෝක බාහිර ග්‍රහලෝක ලෙස හැඳින්වෙනවා. ඒවා අපගේ ලෝකයට වඩා විශාල සහ උණුසුම් වනවා. මෙහිදී අලුතින් සොයාගත් ග්‍රහලෝකය ග්ලීස් 12b ලෙස හඳුන්වනවා. පර්යේෂකයන් පවසන්නේ එය පිටසක්වල ජීවීන්ගේ නිවහනක් දැයි සොයා ගැනීමට නොහැකි වූවද එය වෙනත් ලෝක සෙවීමට උපකාරී වන බවයි. නව ග්‍රහලෝකය සෑම දින 12.8කට වරක් එහි ධාරක තාරකාව වටා ගමන් කරන බව පැවසෙනවා. එය ප්‍රමාණයෙන් සිකුරු ග්‍රහයාට සමාන වන බවත් පෘථුවියට වඩා තරමක් කුඩා වන බවත් පැවසෙනවා. අපගේ හිරු එසේත් නැතිනම් සූර්යයා තරුවක්. පෘථුවියේ ජීවය රැඳී පවතින්නේ මේ හිරු නිසා. අපගේ හිරුට සමාන ආකාරයේ තරුවකින් ආලෝකමත් වන පෘථුවියට සමාන ග්‍රහලොවක් ගැන හෝඩුවාවක් සොයා ගැනීම අප ලෝකවාසීන්ට සුබදායක ආරංචියක්. ඉතින් මේ වගේ වැදගත් වන වීඩියෝස් තවත් ඔයාලට බලන්න ඕනේ නම් channel එක subscribe කරන්න.